හෙලෝ ගයිස් මොකද වෙන්නේ ඉතින් කට්ටිය ඉතින් වෙනද කරන අයියා නෙමෙයි අද ඉන්නේ ඔයගොල්ලෝ බලන්න ඇති මොකද මේ කියලා ඒ අයියා ඇත්තටම අතන ඉන්නවා ඒ අයියලත් එක්ක අපි ඉතින් අද කරන්න යන්නේ පොඩි වැඩක් අපි හිතුවා ගහක පැලක් ගාලා රෑ කෑම චුට්ටක් හදාන කණ්ඩ මේ කව කොල්ලෝ ඉතින් ඔක්කොම ඇවිල්ලා ඉන්නේ එහෙනම් වීඩියෝත් එක්ක ඉන්න ඔය අර ඉතින් අපි යන ගමන් තමයි ඉන්නේ ගොඩක් වැඩ තියෙනවා අපි හිතන් ඉන්නේ අපේ කලින් පැලක් ගහපු පැලක් තියෙන්නේ ඒක පොඩ්ඩක් හදලා රෑ මේ එකක් රෑ රොටියක් ගෙඩියක් පුච්චන් කන්න තමයි අපි හිතන් ඉන්නේ. ඉතින් යාළුවනේ අපේ යාළුවෙක් ගියා මේ බඩුවක් ගේන්න පැල ගහන්න ඕන කරන. එයා එනකන් තමයි ඉන්නේ. ඉතින් ඕගොල්ලෝ අද බලන්න ඇති වෙනද කලින් වීඩියෝ දාන අයියා නැත්තේයි කියලා. ඒතරම මේ අයියා තමයි කිව්වේ මට වීඩියෝ එකක් හදලා දාන්න. මම account එකක් හදන්න යන්නේ. ඒ හින්දා වගේ වීඩියෝ එක හැටියට මේක මම දානවා. නම් වීඩියෝත් එක්ක එකතු වෙලා ඉන්න. යාළුවනේ අපි දැන් පැල ගහන දැනට ඇවිල්ලා තමයි ඉන්නේ. අන්න අරගෙන පැල ගහන්න ඉතින් ඉන්නේ. හරි නම් වීඩියෝත් එක්ක රැඳිලා ඉන්න. අපිට ගිය ගමන් ඉතින් කුරුම්බ කඩියක් හම්බුණා. තිබ්බ දිබාටත් ඉතින් බීගෙන ගියා කට්ටිය මේක. හරිද? කායි යන්නේ. යාළුවේ පැලේ භාගයක් හදලා ඉවරයි. තව ටිකක් තියෙනවා. එහෙනම් වීඩියෝත් එක්ක ඉන්න. ඉතින් මේක තමයි අපි හදපු පැල. ඇත්තටම කිව්වොත් අපි මේ පැල කලින් හදලා තිබ්බ පැලක් මේ තිබ්බා චුට්ටක් ලෑලි ටිකක් ගහලා ගන්න. ඒ ටික තමයි ගහලා ගත්තේ. යාළුවනේ පැලේ වැඩ දැන් භාගයට භාගයක් ඉවරයි. අපිට පැලට යන්න ඉනිමකක් ඕනේ වෙනවා. ඉනිමක හදන්න කණු දෙයක් කපන්න තමයි අපි යන්න හදන්නේ. යාළුවනේ පැලේ වැඩි ඉවරයි දැන් ඔක්කොම ආඩ පේනවා ඇති. දැන් ඉනිමක හදන ගමන් තමයි ඉන්නවලු පේනවා ඇති. නම් පොඩ්ඩක් හවසක් තියෙන්නේ මහන්සි. ගෙදර ගිහලා අපි එනම් නාලා කරලා හවස සෙට් එක.
ගයිස් පැලේ වැඩ ඉවරයි දැන් ඔක්කොම. දැන් කට්ටියම ගෙවල් වලට යන්න ලැහැත් වෙලා තමයි ඉන්නේ. එහෙනම් හවස් සෙට් එක. හරි ඉතින් අපි ඔක්කොම වැඩ ඉවර වෙලා පන්දන් එහෙම ඔක්කොම පත්තු වෙන පැලට යන්න තමයි හදන්නේ. ගයිස් පැලට යන ගමන් තමයි ඉන්නේ. අද පැලේ මොනවා වෙයිද දන්නේ නැහැ. එහෙනම් අපි රොටේරියක් පුච්චලා කාලා නාතල්ලක් දාමු. අපි යා. යාළුවනේ පැලට ඇල්ලින්නේ ඔයාලට පේනවද දැන්? අපි හදන්නේ දැන් රොටි ටික පුච්ච ගන්න තමයි. එහෙනම් වීඩියෝත් එක්ක ඉන්න. යාළුවනේ අපි පිටි ගුලි කරන් ආවා ගෙදරින් මෙතන හදන්න අමාරු හින්දා අපි තේ එකක් එහෙම හදාගෙන තමයි මෙතන බොන්න යන්නේ. එහෙනම් ඊකටම වීඩියෝත් එක්ක ඉන්න. යාළුවනේ මේ අපි ලිප හදාගත්තා. යාළුවනේ මේ තියෙන සීනි හැම මේකේ තියෙනවා තේ කොළ හැම අපි ගෙදරින් හදන් ආවේ ආච්චි අම්මට කියලා දුන්නු මිස් එක. මේ තියෙන රොටි එක. යාළුවනේ අපි ගිනි මැලේ ගහන්න ගමන් යන්නේ. ගිනි මැලයක් ගහලා ඉන්න සත්තු මෙලවලා අපි යන් දඩ ටික හොයන්න. ගිනි මැලේ නම් පත්තු කරලා තියෙන්නේ අම්බෝ මාරම සැරක් තියෙන්නේ. අපි යන්න දඩ ටිකක් හොයන් එන්න. යන්නේ. මම ටික මෙහෙම තිබුදේ. ගයිස් මෙතන මාරම නිස්කලංකවත් තියෙන්නේ. ගිනි මැලෙක් ගහලා හුණගක් කෙන ඉඳා ඇඟට මාරම සනීපයි. ගයිස් මාරම ගේමක් දීලා ලිපනම් පත්තුවර ගත්තා. අපි එන රොටි හදමු. ගයිස් රොටි ටික පුච්චලි ඉවරයි දැන් කන්න තමයි තියෙන්නේ. රොටි අන්තිම එක. රොටි කිරි කීයද 15ක් කිව්වනේ. අපි දැන් රොටි කිරි 15ක් කිව්වා. මාර සසනක් දුන්නියක්. ගයිස් මාර ගේමක් දීලා රොටි ටික නම් හදාගත්තා. මාරම ගේමක් දුන්නේ රොටි ටික හදන්න. අපි එනම් පැල උඩට ගිහිල්ලා තේක පැහෙනකන් රොටි ටික කමු. හත්ලා තියෙන්නේ. අපි වතුර ගන්න ගන්න. ජොග්ගු හරිද? යාළුවනේ අපි හදාගත්ත රොටි ටික දැන් තියෙනවා. අපි කන්න තමයි යන්නේ තේක පැහෙනකන්. එන අපි කමු. කොහෙන්ද? තායිද?
ගයිස් රොටි ටික නම් කාලි ඉවරයි මහරම සැරක් තියෙන්නේ අපි එනම් දැන් තේක හදමු ගයිස් අපි හැඳි ගෙනල්ලා නෑ ඒ හින්දා ඉතින් මේ සීනි කලවම් කරගන්නේ මෙහෙම තමයි දැන් තියෙන දේවල් වලින් අඩුම සම්පත් වලින් වැඩේ කරගන්න ඕන නිසා අපි මෙහෙම තමයි මේ තේක හදාගන්නේ. සහ මට තව දෙයක් කියන්න වුණා මේ හැමදාම අර මිනිත් යාළුවෝ ට්‍රිප් එකක් දී පොලු තියන උන් ඉන්නවනේ ඒ වගේ අපේ මේ වැඩේටත් පොලු තියුකුන් 1 2 3 දෙනෙක් විතර ඉන්නවා. මේ ඉතින් එහෙම තමයි. ඉතින් අපි හිතපු වගේ දැන් කට්ටිය නෑ. නමුත් අපි රෑ එළි වෙනකම් පැලේ ඉන්නවා කියන ටාගට් එක තියලා vlog එක ගහනවා. එහෙනම් stay tuned. මට සිරමට දිනවට තව සැරට රොටි කකා මේ තේ බොද්දි තමා ආතල් එක තියෙන්නේ හොඳ මිරිසක් තියෙනවා කො එන්නෙත් නෑ ගයිස් අපි මෙතන අතුර ගත්ත මේ මෙච්චරලා බ්ලොග් එක හැන්ඩල් කරපු එකනා නම් බුදි මිස්ටර් නානවා බුදි මේ හුළඟක් තියෙනවා ඔබට පේනවද නැහැ හදත් පාල පට්ට ආතල් පට්ට සැප අපි ඉතින් කාලා රොටි කාලා තේ එකක් බීලා vlog ආධිපති මෙච්චරලා vlog එක හැන්ඩල් කරපු කෙනා බුදි හොඳටම දැන් එයාට තව ටිකක් නිින්ද ගියාම අපි බැලුවේ එයාට තොරෙන් යන්නද කියලා හොල්මන් නම් නැහැ කියලා අපි හිතනවා ගයිස් අපි උදේ 5 වෙනකන් ඉඳලා vlog එක shoot කරන්න බලන්න යද්දී බැටරි තිබ්බේ නැහැ. හින්දා අපි හැම ගෙදර ගියා. එහෙනම් vlog එක බලපු ඔයාලට හැමෝටම ස්තුතියි. අදහස් තියෙන අය කමෙන්ට් එකක් දාන්න යන්න. අලුත් vlog එකකින් හමු වෙමු.